අද මම කියන්නේ කොහොමද ඔයාගේ EPF බැලන්ස් එක බලා ගන්න කියලා. ඔබට බලා ගන්න පුළුවන් ක්‍රම රාශියක් තිබෙනවා. එකක් තමයි ඔබගේ ආයතනයට මාස 6කට වරක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාර්තාවක් එවෙනවා. ඔබගේ එම ආයතනයේ වැඩ කරන සේවකයින්ගේ අර්ථ සාධක අරමුදල් කොයිතරම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුවට යවලා තියෙනවද? ඒවයි සාරාංශය මොනවද කියලා. එතකොට ඔබගේ ආයතනයට මාස 6කට සැරයක් එන මේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එන රිපෝට් එක ඔබ ස්ටඩි කරොත් ඔබට පුළුවන් ඔබගේ සේවක අර්ථ සාධක අරමුදලේ කොයිතරම් මුදල් ප්‍රමාණයක් දැන් තියෙනවද කියලා බලා ගන්න. ඒ එක ක්‍රමයක්. අනිත් ක්‍රමය කොළඹ කොටුවේ වයිට් වේස් ගොඩනැගිල්ලට ගියොත් ඒකේ අර්ථ සාධක අරමුදල තියෙන අංශයට ගිහිල්ලා ඒක විමසීම් කවුලුවට ගිහිල්ලා ඔබට ඔබගේ අනන්‍යතාවය ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබගේ ඩෙන්ටිටි කාඩ් එක ඉදිරිපත් කරන්න ඕනේ නැත්නම් සහ ඔබගේ B කාඩ් එක. ඒ කියන්නේ අර්ථ සාධක අරමුදලට අදාළ කාඩ් පතක් තිබෙනවා. ඒකට කියන්නේ අපි B කාඩ් එක කියලා. B කාඩ් එක සහ ඩෙන්ටිටි කාඩ් එක ඉදිරිපත් කරලා ඔබට පුළුවන් ඔබගේ අර්ථ සාධක අරමුදලේ දැනට පවතින ශේෂය බලා ගන්න. ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ ශාඛා ලංකාවේ ප්‍රදේශ 6ක තිබෙනවා. එකක් මාතර, මාතලේ, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කිලිනොච්චිය, නුවර එළිය කියන ප්‍රදේශවල තිබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ශාඛා. මේ ශාඛාවකට ගිහිල්ලත් ඔබට හැකියාව තිබෙනවා ඔබගේ B කාඩ් පත සහ ඩෙන්ටිටි කාඩ් එක ඉදිරිපත් කරලා ඔබගේ සේවක අර්ථ සාධක අරමුදලේ කොයිතරම් මුදල් ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවද, පොලි කොයිතරම් ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවද කියලා දැනගන්න. ඊළඟ ක්‍රමය තමයි ඔබට ලිඛිත ලියුමක් ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ තිරේ දිස්වන ලිපිණයට. මොකක්ද මේ තියෙන්නේ? ලිපිණය අධිකාරී සේවක අර්ථ සාධක අරමුදල අංක 25 වයිට් වේස් ගොඩනැගිල්ල කොළඹ 1 කියන ලිපිණයට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරොත් ඔබට පුළුවන් ඔබගේ සේවක අර්ථ සාධක අරමුදලේ බැලන්ස් එක කීයද කියලා බලාගන්න. හැබැයි මේ හැම අවස්ථාවකදීම ඔබ විශේෂයෙන්ම මතක තබා ගන්න ඕන කාරණාව තමයි ඔබගේ අනන්‍යතාවය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබගේ ජාතික හැඳුනුම්පත ඒකේ ෆොටෝකොපියක් හෝ එහි අදාළ අංකය ඒකම B කාඩ් පතේ කොපි එකක් මේ ලියුම සමග අමුණා ඔබ යවන්නට ඕනි එම තොරතුරු ලබා ගන්නට නම්. ඊළඟ ක්‍රමය තමයි ඔබට පුළුවන් ඊමේල් පණිවිඩයක් යවන්න. ඊමේල් පණිවිඩය යවන්න ඕනේ EPF helpdesk cbsl.lk කියන විද්‍යුත් ලිපිණයට ඊමේල් ලිපිණයට ඊමේල් පණිවිඩයක් ඔබගේ අනන්‍යතාවය සමග යවුවාම ඔබට ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගන්න හැකියාවක් තිබෙනවා. ඊට අමතරව ඔබට පුළුවන් EPF online සමග ලියාපදිංචි වන්නට ඒ තුලිනුත් ඔබට හැකියාව තිබෙනවා ඔබගේ EPF එකේ බැලන්ස් එක කීයද කියලා බලා ගන්න.